සියලු පුතුයි වාසීන් වෙත යන්න තමයි යන්නේ තිත මට කනගාටු නැති එක තමා උට කනගාටු දාන්න එපා මට චාටු චාටරණ තමා උඹලා රංගපෑම වෙද්දි මාටු ගලවලා දැමලාටු නිදි සත්තුන්ට දීපල්ලා ඉන්ට මගේ වචන සැර වැඩි පොඩි ළමයින්ට කොලිටි නැති උන් එක්ක ගනු දෙනු නැහැ ආයේ කොලිටි තියෙන ඕන පිරිමින්ට තව දෙයක් ඇත්ත පැවසීමට දෛව ප්‍රහාර නම් එව්ව මට වෙනසීමට මේ චිත්‍රපටය යට තව දෙවීමට මොන වුණත් පිරිමි එක්ක ගැටෙන්නේ මං ගෑනුන්ගේ කීමට ඇත් වෙදි බොදේ වැටහෙනවා මගේ දැලේ එක සතු පැටලෙනවා මොන වුණත් මම සිනාසෙනවා වගේමයි මම අම්මා දෙනවා කිව්වොත් තාත්තා ගහේ බැඳලා හරියමව දෙනවා පෙනුමෙන් නම් අලවක හැසිරීම පළවක වගේ උන්ට දිත්ත තියලා එක එක නිසා මම පැටලුණා කුණ්ඩ වාලවල හිතුවේ ජෙනුයින් කියලා හෝ හෝ උන්ගේ නම දියමන්ති වැඩ දමයන්ති බං හෝ හෝ මගේ යකා වෙස කරන්න එපා යකාට පාඩු ඉන්න දීපං හෝ හෝ උන්ගේ නම දියමන්ති වැඩ දමයන්ති බං හෝ හෝ මගේ යකා වෙස කරන්න එපා යකාට පාඩු ඉන්න දීපං හෝ හෝ තුති සැමටම ආසා සිටි උන්ට දුක මගේ වැඩි නිසා කැපැසිටි හම්බෙමු අපායේදී ගන්න පලේසියට මාව නම්ම ගන්න වෙන්නේ නෑඩෝ අර වේසියට හරි හරි මොනාද ඔට්ටු පර උනත් දුක නෑ මොකද උන් තව පොහොට්ටු මීටර් කිව්ව උන්ට දින තිබුණා ෂෝට්ටු අරුන්ට නම් උනේ තණ්හාව ගැහුවා නෝට්ටු ඕන උන්නේ ගන්න මට තිබ්බ උන්න පතුරා වැඩද රහසින් මතුරා මට සෙසු චරිත කරන්න අමාරුයි එක්ක මම මේකේ වීරයා එක්ක හතුරා මූණ බලාගත් ආද නෑනේ මුසා බස්වා කලින් යාළුවෙක් හිටියා ස්තුතියේ ගත්තාට ලැට් පොච්චිය වගේ කලින් කෙල්ල මල් පොච්චියක් වගේ බාරගෙන බලාගත්තාට හෝ හෝ රැප් නෙවේ මචං මොනාද ඔය විගඩම කමා දාන්න එපා මෙතන තිතටම මම නිදා ගන්නවා හැරුවතු නිදා ගනි විදිගටම උන්ගේ නම දියමන්ති වැඩ දමයන්ති බං හෝ හෝ මගේ යකා වෙස කරන්න එපා යකාට පාඩු ඉන්න දීපං හෝ හෝ උන්ගේ නම දියමන්ති වැඩ දමයන්ති බං හෝ හෝ මගේ යකා වෙස කරන්න එපා යකාට පාඩු ඉන්න දීපං උත්තෝ අවදී ලෝටා මං මේ ෆීල්ඩ් එකට ඉන්ඩස්ට්‍රියක් කියනවා මං ඉරාජ් නොයල් රාජ් කවිෂ කවි රාජ් ඔය ඔක්කොම අහලා තියනවා ඒ ASCII ෆෑන්ස්ලා හුත්තක් කියනවා සංගීතඥයන් පිස්සු හුත්තන් කරදි සුකුරුත්තන් පොඩි උන් පුද්දයිද පිටියේ යුත්තන් අඹ ගස් කපන්න පොර කන්නේ මේ අන්තිමයි දැන් හැදෙන මුත්තන් ඩිස් නම් වෙන්නේ නෑ බං නම් නොකීමේ බමං අගතෑන් පාත් පුක නොදීමේ වසර 20ක් මොනවද කළේ කියලා මගෙන් අහන්න එපා ගිහින් අහපන් බිග් ඩොගීගෙන් මලගේ කුතුහල ඒ නටනේ කෑරුණම වෙනස් දෙයක් නැද්ද හනා දනා සනා කාංචනා තැප්‍ර බ්‍රේන් ක්ලාස් ඵලයන් සන්නස් ගලගේ මලේ නගේ පෙනුමෙන් මේ කාතල් වගේ ලෙසට පෙන්නේයි මුත්තයිය දැන් උදාගේ මගේ ගී ඩෙල්ටා වගේ උපාලි විජේවර්ධනගේ පසුතැවෙන්නේ නැහැ අද ඉන්න තැන චමුදිත රැප් කරොත් එහෙම මට ඉන්න නැත මිනිස්සු බඩගින්නේ ඉන්න කාලක ශානයි මනසිකුයි තර්ක කරා උන්ගේ බඩගින්න ගැන මං කියනවා කට කෑවත් එකෙන්ම අතරිය ගියා දරා ගන්න බැරි උන්නේ හැම දැන් නියවනවා එහෙන් මෙහෙන් මං උන්ට පෙම්මාව උන්ට වෛරගෙන දෙම් පෙන්නන්න පව පින බෙදුනේ කොතනින්ද මේ ගේගෙක් නිදද්දි තවකෙක් මරනෝ නින්ද තවකෙක් දිනු කරොත් පින්ද ඒ පින්ද කරලා තියෙන්නේ මහින්ද ඉන්ඩස්ට්‍රිතේ පෙරන්න ඕන ගොටුවක් කියලා නවකේ හිතන්න ප්‍රවීණයෝ ඔටුවන් කියලා සීන් එකේ යන පොඩි දූ පුතාලා උඹලට යුරේනිට ගහන්න වෙන්නේ පුටුවක් තියලා ගොඩක් චරිත ගාන් ඉන්නේ තීන්ත දැන් අපි හැදෙන්නේ කොතනින්ද ඩියර් ෆෑන්ස් ඔයාලා සතුටින්ද ගෙවල සින්දු දුවන්න මං චමත් සංගීත පාලි අනිත්‍ය දුක්ඛ අනාත්මා මාලි ආත්මා උකනවා තමයි හැම මාත්මා මේක මැජික් එකක් ලුකලාත්මා මේවා අහලා කෙනෙක් හැදෙනවා ඇති කෙනෙක්ට වැදෙනවා ඇති පස්සේ වයිට බැඳෙනවා ඇති මලිට ගහද්දි චංචල ඇඬුවා නෑ නෑ මලිත් ගහද්දි චංචලට ඇඬෙනවා ඇති ඒ කෝණි වහල් හිට් මාව අහන ෆාදර් සාදුත් පුස්සාරි කම්මිත් රතම බැලන්ස් කරමි ලයික ප්‍රභු සංගීත් මදුව උඹට වඩා රයිම් කරනවා උත්තනාංගිත් මගේ අමර දේවගිය පණ්ඩිත් වගේ හාල්පාරු රැප් කරනවා චණ්ඩිත් වගේ දැනුම පොතට උනාය ගිය කණ්ඩිත් වගේ අඩුම මොන හරි බලම රාමි රන්දිකගේ කන හිල් ලංකාව දක්ෂයි බෙදෙන්න පිල් ටික දෙනෙකුට ජිල් පිරිමි ගෙවනොනලු බිල් හිකෙන බිල් ගෙවලලු රනිල් වචන දැඩිලු මංගානට වැඩිලු මේ අහිංසක යට කාන්තාව දැඩිලු
මන් ලියන කැමතිලු ඩිලු කියන විදියට මං ලියනවා වැඩිලු උඹ දන්න මමයි මම දන්න මමයි උඹ නොදන්න මමයි මම නොදන්න මමයි අනුයි කනුයි සරිතුයි සුරිතුයි සෙට් වෙලා ෆෝසම්යක් කරා වගේ තමයි රැප් එක වෙයි මට චන්දි මාල් ගාව සතයක් නැති වෙච්ච දවසක මගේ සින්දුවේ හුක් එක ගහන්න ජබීට දෙනොද එහෙම ඇති වෙච්ච දවසට ඒත් නෑ බුදු සාදු කිව්ව විදියට නම් අපි සෑවම ලෙඩින්නේ එකට වෙන බේත් නෑ ඒ තේරෙන්නෙත් නෑ කමක් නෑ ඔබත් නෑ මමත් නෑ නමක් නෑ නමක් නෑ නමක් නෑ නමක් නෑ නමක් නෑ මේකට නමක් නෑ ඒකට කමක් නෑ කමක් නෑ කමක් නෑ හුකනවා නමක් නෑ ඇති